ඇමරිකාවේ නව තීරුබදු ප්‍රතිපත්තිය හමුවේ ඉන්දියාවට අපනයනය කරන මෙරට ඇඟලුම් කෝටාව ඉහළ දැමීම සම්බන්ධයෙන් ඉන්දියා අග්‍රාමාත්‍යවරයා යහපත් ප්‍රතිචාරයක් දැක්වූ බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසනවා. ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ ඇමරිකාව පාර්ශවයෙන් සහන ලබා ගැනීම සඳහා අවශ්‍ය යෝජනා මේ වන විට සකස් කර ඇති බවයි. අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව තීරුබදු ප්‍රතිපත්තිය යටතේ ශ්‍රී ලංකාවෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා එළඹෙන 9 වෙනිදා සිට 44ක තීරුබදු පැනවීමට ගෙන ඇති තීරණය මේ වන විට ආර්ථික ක්ෂේත්‍රයේ දැඩි ආందోලනයකට තුඩු දී තිබෙනවා. එවන් පසුබිමක එහි බලපෑම පිළිබඳව රජයට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කළ කමිටුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ හමු වූ අතර එහිදී කඩිනමින් ලබාගත හැකි සහන පිළිබඳ අමරිකාව සමග සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍යංශය නිවේදනය කළේ. එම තීරුබදු අභියෝගයට මුහුණ දීමේ සැලැස්ම පිළිබඳව රජයේ පාර්ශවයෙන් අද කරුණු පැහැදිලි කළා. අපි මේ පිළිබඳව අවධානයෙන් හිටියේ නැද්ද? මේ පිළිබඳව සාකච්ඡා කළේ නැද්ද කියන කාරණා සමාජයේ ටිකක් මතුවලා තියෙනවා. ඒකේම නෙවෙයි. මේ පිළිබඳව අපි අවධානයෙන් හිටියා. මේ ප්‍රකාශ කරපු ගමම්ම මුදල් ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා. ඒ වගේම මේ මාධ්‍ය නිවේදනය අපි අපේ තානාපතිවරයා හරහා යොමු කරලා තියෙනවා දවල මන්දිරයට, ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට. ඒක තමයි නිවැරදි රාජතාන්ත්‍රික භාවය වෙන්නේ. US ට්‍රේඩ් රෙප්‍රසෙන්ටේටිව් කාර්යාලයේ නියෝජිතයන් දෙදෙනා නිලධාරීන් ගණනාවක් වර්චුවල් තාක්ෂණය ඔස්සේ රැස්වීමක් ගත්තා. ඔවුන් කිව්වා මේ ට්‍රේඩ් ගැප් එක අඩු කර ගැනීමට ඕගොල්ලන්ගේ පැත්තේ යෝජනා ඉස්සෙල්ලා ඉදිරිපත් කරන්න. ඒවත් එක්ක අපි සාකච්ඡා කරලා බලමු ඉදිරියේදී කියලා. දැනටමත් යෝජනා ගණනාවක් සකස් කරමින් තියෙනවා. ඉතින් ඒගොල්ලන් කියන්නේ පැහැදිලිව මේ අංකය ප්‍රකාශ වුණාට පස්සේ තමයි නෙගෝසියේෂන් එන්නට ඕනේ කියලා. ඉතින් අපිට තේරෙන්නේ නැහැ අංකය ප්‍රකාශ වෙන්න කලින් දැන් ඔය මාස ගානකට කලින් කොහොමද නෙගෝෂিয়েට් කරන්න කියලා. ඉතින් දැන් ඒකට අවශ්‍ය කාරණා අපි සුදුසු පරිදි අරගෙන තියෙනවා. දැන් හදිසියේ අපිට අවාසනාවකට නෙගෝසියේෂන්ස් වලට යන්න බැරි වුණොත් මොකක් හරි බෑකප් ප්ලෑන් එකක් තියෙනවද අපි? ඒගොල්ලන්ගේ පැත්තනොත් පිළිගන්නවා මේ නෙගෝසියේෂන් පටන් ගත යුතු වන්නේ දෙවන දණින් පස්සේ. අපේ රට සහ ඇමරිකාව අතර තියෙන වෙළඳ අනුපාතය ගත්තාම ප්‍රතිශතයක් විදිහට ඒ හිඟේ ලොකු එකක් වුණාට ඇමරිකාවේ ආනයනයේ පැත්තෙන් ගත්තාම 0.1. තකට තක ඇසට ඇස කියලා රණ්ඩුවකට අපිට යන්න හැකියාවක් නැහැ. හැබැයි අපිට වෙන විකල්ප අපි ඒකට අපි සාකච්ඡා කරලා බලන එහෙම සිද්ධ වෙන්නේම නැත්තම් වෙනත් වෙළඳ පොළවල් හැවීම විකල්පයක් නැත්තම් අනිත් පැත්තට අපිට යන්න පුළුවන්. ඉන්දියා අග්‍රාමාත්‍යවරයාගේ සංචාරය අතරතුරදී මේ ගැටලුවට විසඳුමක් රජයේ පාර්ශවයෙන් ඉන්දියාවෙන් ඉල්ලා සිටිනවා. මේ කාරණය සාකච්ඡාවට බඳුන් කළා, ඉල්ලීමක් කළා. ඒ වගේම අපිට යහපත් ප්‍රතිචාරයක් ලැබුණා. ඒ පිළිබඳව සලකා බලනවා කියලා. මොන වගේ අංශ පිළිබඳවද? විශේෂයෙන් සඳහන් කරේ ඇඟලුම් මේ කෝටාව වැඩි කිරීම පිළිබඳව. ඒකට දැන් පළමු කොට රාජ්‍ය නායකයා විදියට අගමැතිතුමා අපිට ප්‍රකාශ කරන්නේ ඒක අපහසු දෙයක් නම් බැරි දෙයක් නම් කියනවා මේක ගැටලු සහිතයි කියලා. නමුත් අපි මේක අව්‍යාජව ප්‍රකාශ කරන දෙයක්. ඒ නිසා ඔවුන්ටත් ඒක දැනෙනවා ඇති කියලා. ඒ නිසාම තමයි ඔය බය නැතුව මේ පිළිබඳව සලකා බලන්නම් කියලා.